අපිට පළවෙනියට ඕනේ වෙන කරපිංච, මිංචු කොළ, සුදු ලුණු, ලුණු, තක්කාලි. ආය අපිට ඕනේ වෙන මිරිස් කුඩු 3-5 කහ කුඩු. අපි තෙල් ටිකක් භාජනයට දාලා ලුණු, තක්කාලි, මිංචු කොළ, සුදු ලුණු ටික දාගනිමු. දැන් හොඳට කවලම් කරගන්න. මිරිස් 3-5 ටිකත් අපි එකතු කරගමු. අපි දැන් මේකට හාල් ටිකත් එකතු කරගනිමු. මේ තියෙන අපි ලේසියෙන් හදාගත්ත බිරියානි එක. යෝගට් මසාලා පවුඩර් එක, චිකන්, ලුණු, ඉඟුරු පේස්ට් එක, තක්කාලි, අල, වතුර. අපි චිකන් ටිකත් එකතු කරගමු. හාල් එක තැම්බිලා තියෙන්නේ. අපි මේකට ඩයි එකත් එකතු කරගනිමු. අපිට ඕනේ වුණ තම්බාගත් ඉන්දියාප්ප, සුදු ලුණු, කරවල කෑලි, කැරට්, ලීක්ස්, කරපිංචා, ලුණු, කහකුඩු. අපි දැන් මේ තම්බාගත් ඉන්දියාප්ප ටික මේකට එකතු කරගනිමු. ඉන්දියාප්ප ටික ගද්දින් කැබලි කරලා තියාගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත ඉන්දියාප්ප කොත්තුව. අපි මේ පොල් කිරියකට ඇස්ට්‍රා ටික දාගනිමු. වතුර පොඩ්ඩකුත් දාගනිමු. මස් කෑලි ටිකක් දාගනිමු. මල් ගෝවා ටිකකුත් දාගනිමු. චිකන් ටිකකුත් දාගනිමු. කැරට්. දැන් හොඳට කවලම් කරගනිමු. මේ තියෙන්නේ අපි හදාගත්ත පැස්ටා එක. අපි පාන් පිටියකට ලුණු ටිකක් එකතු කරගනිමු. පොල් තෙල් ටිකක්. අපි දැන් හොඳට ඩෝ එක අනාගනිමු. ඊට පස්සේ විනාඩි 30ක් තියන්න. මේ තියෙන විනාඩි 30කට පස්සේ ඩෝ එක. අපි දැන් රොටි ටික හදාගනිමු. දැන් මේක පොඩි පොඩි කෑලි වලට කඩාගනිමු. අපිට ඕනි වෙනවා ලීක්ස්, බිත්තර, කෑලි මිරිස්. අපි දැන් මේ ටික ටෙම්පරාදු කරගනිමු. මේ තියෙන්නේ ලේසියෙන්ම හදන්න පුළුවන් කොත්තු එක. අපි මේකට තක්කාලි සෝස් හදාගෙන තියෙනවා.